කලාවට උපන් හපන්කම් කියන පුදබිම කැලණිය සරසවිය. ඉතින් අද අපි විසිරි තුලින් ගෙන එන්නේ වියකී යන දේශීය නර්තනයට නවමු අත්පොත් තියෙන උඩැක්කි ගුරු පරම්පරාවේ නවමු පුරුකක් වෙන කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ සහාය කතිකාචාර්ය විමුක්ති අයගමගේ මහතා සමගින් උඩැක්කි නර්තනය පිළිබඳව. ආයිබෝවන් ආචාර්යතුමනි. ආයිබෝවන්. ආචාර්යතුමනි, අපි දැනගන්න කැමති උඩැක්කි නර්තනයේ ආරම්භය සහ විකාශනය මොන වගේද කියලා. උඩැක්කි නර්තනයේ ආරම්භය සහ විකාශනය ගැන කතා කරනකොට අපේ මේ සම්ප්‍රදායන් වල තියෙන සියලුම වාද්‍ය භාණ්ඩ ගැන, නර්තන ගැන උප්පත්ති කතාවක් අපිට තියෙනවා. අපේ මේ නර්තන ශාස්ත්‍රයේ ඒ කතාවේ උප්පත්ති කතාව ගාවට ගියාම මේ කපට මේ භද්‍ර කල්පයට පළවෙනියටම පහළ වෙච්ච රජතුමා තමයි මහා සම්මත රජුරුවෝ. ඉතින් මේ මහා සම්මත රජුරුවන්ගේ විවාහ දවසේ මේ රාජාභිෂේකයේ දවසේ රජ කෙනෙක් බවට පත් වෙන්න නම් එයා විවාහපත් වෙන්න ඕනේ. ඉතින් මේ විවාහපත් වෙන දවසේ තමයි රාජාභිෂේකය. ඉතින් මේ දවසේ මේ අවස්ථාව සුන්දරකරනද විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා විසින් ගාන්ධාරු දිව්‍ය පුත්‍රයාට කියනවා නෘත්‍ය ගීත පවත්වන්න කියලා. ඒ අවස්ථාවේ ඉඳන් තමයි මේ උඩැක්කිය කියන එකත් පැවතුණා කියලා අපේ ඉතිහාසයේ තියෙන්නේ. ඉතින් විශ්වකර්මයා විසින් සහ අනිකුත් දෙවිවරුන් විසින් එකතු වෙලා මේ වාද්‍ය භාණ්ඩේ නිමෙව්වා කියලා 32ක් රාග මේකෙන් වාදනය කරා කියලා අපේ කවිවල සාධහන් වෙනවා. ඔව්, ඇත්තටම ආචාර්යතුමනි, දේශීය නර්තන සම්ප්‍රදාය ගත්තාම උඩරට පහතරට සබරගමු කියලා සම්ප්‍රදායන් 3ක් තියෙනවා. එතකොට මේ උඩැක්කි නර්තන ඇත් වෙන්නේ උඩරට නර්තන සම්ප්‍රදායට. ඉතින් මේ උඩරට නර්තන සම්ප්‍රදාය හා බැඳුණු නර්තනාංග විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ උඩැක්කි නර්තනය කොහොමද සුවිශේෂී වෙන්නේ? ඔව්, ඇත්තෙන්ම උඩරට පහතරට සබරගමු කියලා අපේ නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයක් තියෙනවා. මේ සම්ප්‍රදායන් ත්‍රිත්වය තුලම අපි දැන් සම්ප්‍රදායන් ත්‍රිත්වයට යන්න කලින් ගත්තොත් අපේ දේශීය ජන සමාජයේ නැටුම් කියලා අපි ගත්තාම අපිට මේවා කොට ඇත්තටම ආචාර්යතුමනි, අපි දැන් දැනගත්ත උඩැක්කි නර්තනයේ තියෙන සුවිශේෂත්වය කොහොමද කියලා. ඉතින් අපි දැනගන්න කැමති මේ වියකී යන දේශීය නර්තන සම්ප්‍රදායන් තුළ අද වන විට උඩැක්කි නර්තන සම්ප්‍රදායට තියෙන වත්මන් තත්ත්වය මොනවද? අද වර්තමාන තත්ත්වය ගැන කතා කරනවා නම් අපිට කතා කරන්න බොහොම කරුණු කාරණා තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන්ම කැපී පෙනෙන දේ තමයි අද වෙනකොට මේ උඩැක්කි නර්තනයේ ශාස්ත්‍රීයව තිබෙන්නා වූ ගති ලක්ෂණයන් බැහැරව ගිහිල්ලා මේක නවීකරණයට ලක් වෙලා සම්මිශ්‍රණය වෙච්ච උඩැක්කි නැටුමක් තමයි අපිට දැක ගන්න තියෙන්නේ. ඇත්තට දේශීය උඩැක්කි නර්තන සම්ප්‍රදායට නවම මුහුරක් එක් කරමින් සම්ප්‍රදාය රැකගෙන ඉදිරියට යන ඔබතුමාගේ ගුරු පරම්පරාවට චිරත් කාලයක් වැජ වේවා. ආයිබෝවන් ආචාර්යතුමනි. ආයිබෝවන්.